ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගම මේ වෙන විට පැවැත්වෙමින් තියෙන 2020 ලෝක කුසලාන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව නවතම ICC ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කර තිබෙනවා. මේ අනුව 2020 පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්වීමට පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් 13 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. මේ අතර 2020 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම වල වනිදු හසරං 6 වෙනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර මහේෂ් තීක්ෂණ 13 වන ස්ථානයේ දක්වත් මතීෂ පතිරණ 31 වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීම සමත් වෙලා තියෙනවා. මේ අතර 2020 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම වල වනිදු හසරංග 13 වන ස්ථානයේ දක්වා පසුබැස ඇති අතර දසුන් ශානකත් 18 වන ස්ථානයේ දක්වා පසුබැස ඇත. කෙසේ වෙතත් කමිදු මෙන්ඩිස් 57 වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීම සමත් වෙලා තියෙනවා. ඒ වගේම නිමාවට පත් වූ ඕස්ට්‍රේලියානු තරගයේදී ආබාධයෙන් ලක් වූ මතීෂ පතිරණගේ ආබාධත්වය නිසා ඔහුට මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව මෙවර 2020 ලෝක කුසලාන් තරගාවලියම අහිමි වී තිබෙනවා. මේ අනුව පතිරණගෙන් හිස්සෙන ස්ථානයට දිල්ෂාන් මදුශංකර් ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙම තරගාවලියේදී වේගපන්දු උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කගල් ලසිත් මාලිංගගේ සේවා කාලය මූලික වටෙන් අවසන් වීමට තිබුණත් මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව ඔහු මෙම තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. කොහොම වුණත් මේ වන විට සුපිරි අටවටේට යන කණ්ඩායම් සියල්ලම තේරීපත් වී අවසන් අතර ඉතින් සුපිරි අටවටේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමග තරග වැදීම නියමිතයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග මූලික වටේ සහභාගී වන අවසාන තරගයට සහභාගී වීම නියමිතයි. ඉතින් මෙම තරගය සවස් 3ට ආරම්භ වීම නියමිතයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන දුෂ්මන්ත චමීර විවේක ගන්නවා. ඔහු වෙනුවට මෙම තරගයේදී දිල්ෂාන් මදුශංකර් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම ඕස්ට්‍රේලියානු තරගයේදී ආබාධයෙන් ලක් වූ මතීෂ පතිරණ වෙනුවට මෙම තරගයේදී ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම මේ වෙන විට වාර්තා වන තොරතුරු වලට අනුව මෙම තරගයේදී කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක විවේක ගැනීමට නියමිත බවටත් වාර්තා වෙනවා. එසේ වුවොත් කමිල් මිශාර හා චරිත් අසලංක අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ඉතින් අද තරගයේදී සිදුවීමෙන් නියමිත මේ වෙනස්කම් පිළිබඳ ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා.